අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාව ගොඩාක් ආදරෙන් අපේ channel එකට පිළිගන්නවා. ඉතින් අපි අද දවසේ බලමු වැඩිම පොලියක් ලබා දෙන ස්ථාවර තැන්පතු වලට හොඳම බැංකුව මොකක්ද කියලා. ඉතින් අද දවසෙත් අපි calculation කරලත් බලමු ඔයාලට කොච්චර පොලියක් ලබා ගන්න පුළුවන්ද කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් මේ බැංකුව ගැන කතා කරොත් 90ක් දක්වා උපරිම මුදල් අත්තිකාරකමක් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ප්‍රතිලාභය ගත්තොත් ඉහළම පොලියක් ඔබට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම රුපියල් ලක්ෂය හෝ ඊට ඉහළ වටිනාකමකින් යුත් වසර එකකට වැඩි කාල සීමාවක් සඳහා වන ස්ථාවර තැන්පතු සඳහා පමණක් මෙම විශේෂ පහසුකමද හිමි වෙනවා. ඒ වගේම බලන්න වසර 1 සිට 5 දක්වා වූ ස්ථීර තැන්පතු සඳහා මාසිකව වගේම කල් පිරුණු පසු පොලිය ලබා ගැනීමට ඔබට හැකියාවක් ඇත. ඒ වගේම මාස 1 සිට 6 දක්වා වූ ස්ථීර තැන්පතු සඳහා පොලිය ලබාගත හැක්කේ කල් පිරුණු පසු පමණි. වසර 2 ස්ථාවර තැන්පතු සඳහා මාසිකව ඒ වගේම වාර්ෂිකව හෝ කල් පිරුණු පසුවද පොලිය ලබාගත හැක. ඒ වගේම තමයි වසර 3 සිට වසර 5 දක්වා ස්ථීර තැන්පතු සඳහා මාසිකව, ත්‍රිමාසිකව වසරකට දෙවරක්, ඒ වගේම වාර්ෂිකව හෝ කල් පිරුණු පසුද පොලිය ලබාගත හැක. ඒ වගේම තමයි වැඩිම පොලි අනුපාතයක් සහිත විශේෂ මාස 4ක ස්ථාවර තැන්පතුවට අවම රුපියල් ලක්ෂ 5ක තැන්පතුවකින් විවෘත කළ යුතුය. හරි. රේට් ටික බලමු. මෙන්න මෙහෙමයි. ස්ථාවර තැන්පතුවක් දානවා නම් කමර්ෂල් බැංක් එකේ ඔබට අවශ්‍ය අවම මුදල ඔබ මුලින්ම දැනගත යුතු වෙනවා. මාස 1, මාස 2, මාස 3, මාස 6 කියන ස්ථාවර තැන්පතුවක් ඕපන් කරනවා නම් රුපියල් 25000ක මුදලක් දාලා ස්ථාවර තැන්පතුව විවෘත කරගන්න පුළුවන්. ඒ වගේම මාස 4 FD එකකට ඔයාලට ලක්ෂ 5ක් වගේ මුදලක් ඩිපොසිට් කරන්න ඕනේ. ඒ වගේම වසර එකකට ස්ථාවර තැන්පතුවක් දාන්න ඉන්න කෙනෙක්ට රුපියල් 10000ක් දාලා ස්ථාවර තැන්පතුව ආරම්භ කිරීමට හැකියාව තියෙනවා. ඉතින් වසර එකකට වැඩි ස්ථාවර තැන්පතු සඳහා රුපියල් ලක්ෂයක මුදලක් තමයි එතන ඩිපොසිට් කරන්න ඕනේ. හරි. එහෙනම් යමු මේ මාසයට අදාළව පොලි අනුපාතය ගණනය කරන්න. කියන්නේ අගෝස්තු මාසයට අදාළව තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්නේ. හරිද? එතකොට එක් මාසයකට කමර්ෂල් බැංක් එකේ වාර්ෂික පොලිය 8%ක් දීලා තියෙන ඕන මාස එකකට 8%ක වගේ ඉහළ පොලියක් ලබා දෙන බැංක් එකක්. මාස දෙකකට බලන්න 8.25ක පොලියක් ලබා දීලා තිනවා මාස දෙකකට. මාස 3කට ගියොත් ඔයාලා 9%ක වගේ පොලි අනුපාතයක් ඔබට ලැබෙනවා. එතකොට මාස 4කට ගියොත් ඔයාලට 9%ක වගේ පොලි අනුපාතයක් ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න මාස 6කට ගියොත් 9.75ක වගේ පොලි අනුපාතයක් ලබා දෙනවා. මාස 12කට මාසික ඔයාට මේ FD එක දැම්මොත් 9.95ක 9.55ක පොලියක් ලැබෙනවා. ඊට පස්සේ මාස 12කට කියන වර්ෂයකට කල්පිරීමේදී 10%ක් ලැබෙනවා. අවුරුදු දෙකකට 10%ක් ලැබෙනවා. ඒ වගේම මාස 24කට වාර්ෂිකව යාලා 10.45ක වගේ පොලි අනුපාතයක් ගෙවනවා. මාස 24කට කල්පිරීමට 11%ක් ගෙවනවා. ඒ කියන්නේ මාස 36කට, ඒ කියන්නේ අවුරුදු 3කට 9.95ක පොලි අනුපාතයක් ගෙවනවා. මාස 36ට, ඒ කියන්නේ අවුරුදු 3කට වාර්ෂිකව 10.40ක වගේ පොලි අනුපාතයකුත් ගෙවනවා. හරි. දැන් අපි බලමු එහෙනම් මාස 36කට වාර්ෂිකව ගෙවන පොලිය 11.5ක වගේ පොලි අනුපාතයක් ගෙවනවා. ඒ වගේම මාස 48ට යාලා 9.85ක වගේ පොලි අනුපාතයක් ගෙවනවා. මාස 48කට වාර්ෂිකව ගෙවනවා 10.3.0ක්. ඒ වගේම මාස 48කට වගේ කල්පිරීමට 12%ක් ගෙවනවා. ඔන්න මාස 60කට අවුරුදු 5කට යාලා 9.75ක්ද අවුරුදු 5කට වාර්ෂිකව 10.2ක වගේ පොලියක් ලැබෙනවා. ඒ වගේම වසර 5කට කල්පිරීමට 12.5ක පොලියක් ඔයාලට ලබා දෙනවා.
ඒ වගේම ඔබේ තැන්පතුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ සුරක්ෂිත කර ඇතද? මේ වැඩි විස්තර දැනගන්න අනිවාර්යයෙන්ම මේ පිළිබඳව කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. අපි එහෙනම් කැල්කියුලේෂන් කරලා බලමු. සාමාන්‍යයෙන් ඔයාලා මෙතන ඉහළම පොලියක් ලබා දෙන්නේ අවුරුද්දකට වගේ ඔයා FD එකක් දැම්මොත් මෙතන දීලා තියෙනවා අවුරුද්දකට සාමාන්‍ය මාසික ඔයාලට වර්ෂයකට ඔයාලට ගෙවනවා 9.55ක වගේ පොලියක්. ඒ වගේම අවුරුද්දකට ඔයාලට කල්පිරීමට 10%ක වගේ පොලියක් ගෙවනවා. ඊට පස්සේ අපි අවුරුදු දෙකකට ගියොත් ඔයාලට අවුරුදු දෙකකට මාසිකව 10%ක වගේ පොලිය අනුපාතයක් ගෙවනවා. ඒ වගේම ඔයාලට අවුරුදු දෙකකට යාලා වාර්ෂිකව ගෙවනවා 10.45ක්. ඒ වගේම මාස 24කට ඔයාලට කල්පිරීමට ගෙවනවා 11ක වගේ පොලි ප්‍රතිශතයක්. හරි. අපි දැන් මේ කැල්කියුලේෂන් කරලා බලමු. හරි යාළුවනේ, ඔන්න මම කැල්කියුලේෂන් ඇප් එකට ආවා. බලමු දැන් කැල්කියුලේෂන් කරලා. ඔයාලට වර්ෂයකට වගේ සාමාන්‍යයෙන් 10%ක වගේ පොලියක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ලක්ෂ 5ක් වගේ ඩිපොසිට් කරගන්නවා කියලා අපි හිතමු. එතනදී 10%ක වගේ පොලි ප්‍රතිශතයක් ඔබට ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් 50000ක පොලියක් තමයි එතන ලැබෙන්නේ. අපි බලමු මාසෙන් මාසෙට පොලිය ගන්න කෙනෙක්ට කොච්චර ලැබෙයිද කියලා. 9.55ක පොලි අනුපාතයක් හම්බෙන්නේ. ඉතින් රුපියල් 47750ක් වර්ෂයකට ලැබෙනවා. එතකොට අපි මේක 12න් බෙදන්න ඕනේ. එක් මාසයකට ඔයාලට ගන්න වෙන්නේ රුපියල් 3979ක වගේ පොලි අනුපාතයක් කමර්ෂල් බැංක් එකෙන්. අපි බලමු දැන් වසර දෙකකට දැම්මොත් ලක්ෂ 5 ඔබට කොච්චර පොලි අනුපාතයක් ලැබෙනවද කියලා. අවසර දෙකකට දැම්මොත් 11ක වගේ පොලි ප්‍රතිශතයක් හම්බෙනවනේ. ඒ කියන්නේ රුපියල් 55000ක් වාර්ෂිකව ලැබෙනවා. ඉතින් අපි මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඔයාලට පේන ඇති වසර දෙකකට 110000ක වගේ පොලි ප්‍රතිශතයක් ඔබට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. යාළුවනේ, අපි බලමු NSB බැංක් එකේ කොහොමද රේට් එක සඳහන් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කාලීන තැන්පතු රේට් එක ක්‍රියාත්මක වෙන්නේ. ස්ථාවර තැන්පතු මාස 60 ට්‍රිපල් A වලට අවම තැන්පතුව ඔයාලට දාන්න ඕනේ ලක්ෂයක වගේ මුදලක්. එතනදී වාර්ෂික පොලි අනුපාතය 8.25ක වගේ පොලි අනුපාතයක් හම්බෙනවා. ඒ වගේම ස්ථාවර තැන්පතු මාස 60 විශ්‍රාමිකයන්ට ලක්ෂ 10ක් දැම්මොත් 7.5යි බිඳුවයි ඔයාලට හම්බෙන්නේ. ඒ වගේම ස්ථාවර තැන්පතු මාස 36 එතනදී අනිවාර්යයෙන්ම ලක්ෂ 10ක් ඩිපොසිට් කරන්න ඕනේ. 7%ක වගේ පොලි අනුපාතයක් ලැබෙනවා. ස්ථාවර තැන්පතු මාස 24 රුපියල් 1000ක් දාලා ඔන්න තැන්පතු ක්‍රමයක් ආරම්භ කරන්න පුළුවන්. පොලි අනුපාතය 7.75යි. මාස 12ට මාසිකව පොලිය දෙනවා 7%ක් රුපියල් 25000ක් ඩිපොසිට් කරන්න ඕනේ. ඒ වගේම ස්ථාවර තැන්පතු මාස 6 රුපියල් 1000ක් දාලා ආරම්භ කරන්න පුළුවන්. 7%ක වගේ තමයි පොලි අනුපාතය සඳහන් වෙන්නේ. ඒ වගේම ස්ථාවර තැන්පතු මාස 4ට ඔයාලට රුපියල් ලක්ෂ 5ක් වගේ ඩිපොසිට් කරන්න පුළුවන්. එතනදී 6.85ක වගේ පොලි අනුපාතයක් ලැබෙනවා. ඒ වගේම ස්ථාවර තැන්පතු මාස 3ට රුපියල් 1000ක් දාලා ආරම්භ කරන්න පුළුවන්. 6.75ක පොලි අනුපාතයක් තමයි ලැබෙන්නේ. ඊට පස්සේ NSB බැංකුවේ විශ්‍රාමිකයන්ගේ ශ්‍රමික ගිණුම් මාසිකව රුපියල් 25000ක් දාන්න ඕනේ. රුපියල් 6.75ක රේට් එකක් හම්බෙනවා. ගෞරව මාසිකයකට රුපියල් 25000ක් දාන්න ඕනේ. 7.25ක වගේ පොලි අනුපාතයක් හම්බෙනවා. ඉතින් මෙන්න මේ රේට් එක තමයි NSB බැංක් එකේ සඳහන් කරලා තියෙන. ඉතින් ඔයාලට මේ රට ඉතුරු මේ වගේම ස්ත්‍රී හපන් පුංචි හපන් වලට රේට් එක දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. NSB බැංකුවේ ඒ රේට් එකත් මම සඳහන් කරන්න. එහෙනම් කමෙන්ට් එකක් දාලා channel එකට heart එකක් දාලා subscribe